හැමෝම ඉන්නවනේ ප්‍රසාද්. ඔයා පටන් ගන්න මල්ලි. හා මගේ සපත්තුව කැඩුනා. ඒකයි මං ඉස්කෝලේ ගියේ. අර තියෙන තම්ස්ගේ සපත්තු දෙක ෂොක් එක. එතකොට ඒ තමයි ක්ලාස් ගියේ නැත්තේ. මම ක්ලාස් එකට ගියා ක්ලාස් තිබ්බේ නෑ. මම තම්සට එකපාරක් කිව්වා. එයාද ක්ලාස් තිබුණා චංචලා. අයියෝ තා ඔය තම්ස මගේ පැත්තේ. ඈටුකා තම්ස මොනවද මෙහෙ කරන්නේ? ඊට කලින් කියපා. තෝ මගේ මිනිහත් එක්ක මොනවද කරන්නේ? අනේ මේ මාලා මම නෙමෙයිනේ ගෙවල් වල මේ නාකි උටනලත් එක්ක වාගම් කර කර ඉන්නේ. මම ඔෆිස් යනක මම ඩොල්ටි හම්බුණා මගදී. ඔයාගේ රණ දෙයින්ද මම ඩොලර් ඇරලා දෙන්න ආවේ ඩොලර් දෙතර. ඔයා පන්සල් ගිහින් එනවා. ඇයි අම්මී කිව්වේ ඔෆිස් එකේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් කරනවා. ඔයා හුනේ ටුකා තම්ස් කට වහගෙන ඉන්නවා කොයි. හරි හරි මම ඇත්තම කියන්නම්. ඩොල්ටි and I are friends with benefits. මම කර්ෆියු වෙනකන් හිටියේ ඩොල්ටි වම්බෙන්න. මම මෙච්චර ගෙදර හිටියා. මාස 3ක්. ඔයා වගේ අතින් නම් කැළුවේ නෑ. ඔයා මට මෙහෙම කරයි කියලා. මම හිතුවේ නෑ සුනිල්. ඔයාත් මට හොර වැඩේ කරේ. මේ ආවේ ප්‍රසාද් ඉස්කෝලේ ආවේ නැත්තේ කියලා බලන්න වෙන මොකටවත් නෙමෙයි. හැලුවෙන් ආවේ. හරි එහෙනම් මාත් ඇත්තම කියන්න මම දැනගෙන හිටියේ ඔයාගේ දොස්තරගේ සීන් එක. ගිය පාර පේරන්ට්ස් ටීචර් මීටින් එකෙන් පස්සේ මම එයාගේ සර්ත් එක්ක යාළු වුණා. ගෲප් එක මොකද මේ? හරි එහෙනම් මොන මාත් ඇත්තම කියනවා. තාත්ති බලන්නකො මෙයා ඉස්කෝලේ ගිහලා නෑ නේද? හරි මාත් ඇත්තම